පුළුවන්. මිනිස්සුත් යනවා, එහෙ මෙහෙ යනවා, එක එක විදියට බලාගෙනත් යනවා. මොනා කරන්නේ? I have like this golden Cadbury. එක හරිම රහයි, එක නිකන් milk toffee වගේ. And also අලුතෙන් ආපු KitKat ice cream එකක් තියෙනවා මෙහෙ. This KitKat Gold එක හයි අද අපි සුපර් ස්ටෝර් එකට ගියා අපිට ඕන පොඩි බඩු ටිකක් ගන්න. ඉතින් අපි හිතුවා ඕගලන්ටත් වීඩියෝ එකක් අරගෙන මොනවාද සුපර් ස්ටෝර් එකේ තියෙන්නේ ඒවා පෙන්වන්න ඕගලන්ට. අපි අද නම් ගියේ අපිට අවශ්‍ය චූටි බඩු ටිකක් ගන්න. ලොකු දෙයක් ගන්න තිබ්බේ නෑ ඇත්තටම. ඉතින් අපි මොනවාද ගත්තේ කියලා අපි ඕගලන්ට පෙන්වන්නම්. මේක මේ chips aisle එක. So අද මං හිතුවා අපි ගන්නම් කියලා. Maybe this Cheetos. This is good. And maybe this. The Lay's barbecue. මේ Lay's එකක් වෙනවා මං හිතන්නේ $4.50ක්. and එක ගොඩාක් flavors තියෙනවා. barbecue, ketchup. මේ ketchup කියන flavor එක ගොඩක් තියෙනවා. salt and vinegar, cheddar to dill pickle and ගොඩක් තියෙනවා Lay's වලින්. ඒ වගේම මෙහි ගොඩක් chips තියෙන අයල එකේ තියෙනවා dips. මොකද මෙහි ගොඩක් අය chips එක්ක ඒගොල්ලන් dips ගන්නවා. So they have different flavored dips. මේක salsa. And this is mega salsa. Yeah. ඉතින් මේ පැත්තේ අර corner එකේ ඉඳන්ම මේ පැත්තට වෙනකන් තියෙන ඔක්කොම chips like different brands like Canadian brands, US brands ඒව තමයි chips තියෙන්නේ. මේ බලන්න මෙහි Pringles තියෙන flavors like they have a lot. And this is what I took was honey mustard. මම මේක try කරලා නැහැ. And they have like snack size Pringles too, which is really cute. So I'm gonna try the honey mustard and make up normally khane ek barbecue. So I thought I'm gonna maybe try the honey mustard this time. Oh, this one. එතකොට මෙතනින් පටන් ගත්තම අර කොනට වෙනකම්ම තියෙන්නේ chips. ඒ වුණාට මම නම් ආසාවේ ලංකාවේ ටිපි ටිප් වගේ දෙයක් නම් මෙහි මොනා තිබ්බත් හොයාගන්න නැහැ. අන්නෝක තමයි ප්‍රශ්නේ. Cadbury වල they have like this golden Cadbury. එක හරිම රහයි, එක නිකන් milk toffee වගේ. And also they have like in here they have Hershey's, Ferrero Rocher, Cadbury and මොනවාද Ferrero Rocher වල ඒගොල්ලන්ගේ තියෙනවා white hazelnut to milk to dark. ගොඩක් ජාති තියෙනවා. And this is also very nice. So I'm gonna add these two for our part. And මෙතන තියෙනවා chocolates. මේකේ හරිම තියෙනවා කියන හරිම cute. They have from snack size. ඊට පස්සේ ඊට වැඩිය තව ටිකක් ලොකු size. ඉගෙන මේව ෂෝක් නිකන් lunch වලට lunch bag එකට add කරන්න වගේ. So yeah, that is really cute. පුළුවන් මේ වගේ ලොකු chocolate bags තියෙනවා. මන්නේ තව මොනවාද ඔයාලට පෙන්වන්න පුළුවන් මේ බලන්න. කීක sizes වල තියෙනවා. ඒ වගේ මේ පැත්තට ආපුවාම මේ බලන්න KitKat වල මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම මේ වගේ boxes උත් ගන්න පුළුවන්. මිනිස්සුත් යනවා, එහෙ මෙහෙ යනවා, එක එක විදියට බලාගෙනත් යනවා. මොනා කරන්නද? April වල Easter නේ හින්දා මේ අයල එකේ ඔක්කොම තියෙන්නේ Easter eggs, like chocolates එහෙම. This is like a Ferrero Rocher Easter collection and make Kinder Joy. They're really cute and look at these Cadbury mini eggs. Yeah. මේ අයල එකේ අර corner එකේ ඉඳන්ම අතන්ට වෙනකම් ඔක්කොම තියෙන්නේ cheese. එක එක තියෙනවා cheese slabs, cheese slices, අපි උයන්න ගන්න ඒවා නිකන් කන ඒවා ඒවා ඔක්කොම තියෙනවා and මෙතන crackers උත් තියෙනවා cheese එක කන්න. So this whole aisle is cheese. මේ මුළු පැත්තෙම තියෙන්නේ juice. ගොඩාක් ජාති තියෙනවා from apple juice to orange juice. ඒ කියන්නේ අපි දන්න basic ඒවානේ.
ඒ වගේ ඉඳන් to mango to fruit punches, එතකොට wild berry, raspberry, strawberry, apple, mango ඉව ගොඩක් ජාති තියෙනවා. එතකොට තව විශේෂත්වයක් තමයි මෙහි sugar free juice මාර ගොඩක් options තියෙනවා. ගොඩක් ජාති තියෙනවා. ඒ ඔක්කොම sugar free, which is really good. මේ අයිල් එකේ තියෙන්නේ ඔක්කොම පොප්ස්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉඳලා අර කොනට වෙනකන් තියෙන්නේ ඔක්කොම එක එක බීම වර්ග. කොකා කෝලා වලින් ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ බොක්සස් තියෙනවා කෑන් වල තියෙන. ඒ වගේම බොටල්ස් වල තියෙන ඒ වගේම බලන්න කොකා කෝලා zero and diet, ඒ වගේම zero caffeine, ඒ වගේම එක જાති එක දැන් cherry coke තියෙනවා. ඒ වගේ එක වර්ග එක flavors වලිනුත් ඔයාලට ගන්න පුළුවන්. One of my friends wanted me to show the Red Bulls that we have in here. මේ Red Bulls ගොඩාක් තියෙනවා. අපි ලංකාවේ දා කියලා තියෙන මේක විතරයිනේ. මේ sugar free ඒවා තියෙනවා. කියන්නේ ගොඩක් ಜಾති. Like this, as you can see, watermelon sugar free Red Bull. This is also sugar free. මේක apricot. අතර මේක මාරම රහයි මේ apricot එක. That's like my favorite Red Bull from the sugar free versions. And other than that, they have Prime, Monster. Look at all these flavors from Monster. මේ අයිල් එකේ තියෙන්නේ ඔක්කොම breakfast. ඒ කියන්නේ cereal to oats to pancake mixes. ඒව තමයි මේ මුළු අයිල් එකේම තියෙන්නේ. and අපි ඔයගලන්ට පෙන්නන්න අපි දෙන්න ආස cereals ಜಾති පොඩ්ඩක් we'll show you. මේ Kellogg's වල red berry cereal එක හරිම රහයි. ඒකේ cereal එක ඇතුලේ මේ red berries උත් ඇත්තටම තියෙනවා. so this is one of our favorite. හරි මේ වගේ ගොඩක් ඔප්ෂන් තිබ්බට මම නම් හැමදාම ගන්න එකම cereal එක. හැබැයි net මි නම් කැමති නෑ. ඒ වුණාට මම ගොඩක් ස්වීට් වලට කැමති නිසා මම පෙන්නන්නම් මං ආසම cereal එක මොකක්ද කියලා ඔයාලට. මේ තියෙන්නේ මේක තමයි මං ආසම cereal එක. හැබැයි මේ දවස්වල අලුත් ෆ්ලේවර් එකක් ඇවිල්ලා තියෙනවා. මේකත් මාර රහයි. මේක නම් වෙන්නේ මේකෙන් නම් දෙකක් $7යි. ඒ වගේම මේකේ නම් එකක් $5.50ක් වගේ තමයි වෙන්නේ. අපි අද අපි try කරලා නැති cereal එකක් pick කරන්න හිතුවා. මේ Reese's Pieces වල මේ Reese's Puff එක අපි try කරලා නැහැ. so maybe we'll try this for the week. මේ අයිල් එකේ තියෙන්නේ ice cream tubs, sorbet, තව ice cream cakes, cones. ඒව තමයි මේ අයිල් එකේම තියෙන්නේ. අලුතෙන් ආපු KitKat ice cream එකක් තියෙනවා මෙහේ. this KitKat Gold එක අලුතෙන් ආවේ. ඒකම I've never seen this before. එකත් අලුත් එකක්, new one. KitKat minis. Cute, right? Yeah. මෙහි යෝගට් වලත් ගොඩක් වෙලාවට ලැක්ටෝස් ෆ්‍රී ඔප්ෂන් එකක් තියෙනවා. මොකද මෙහි ගොඩාක් ලැක්ටෝස් ඉන්ටොලරන්ට් අය ඉන්නවා. ඉතින් මම මේ අන්තිමට ගත්තේ ලැක්ටෝස් ෆ්‍රී යෝගට් එකක්. ඒකේ ගොඩාක් ෆ්ලේවර්ස් වලින් එනවා. ඊට පස්සේ බිත්තර අපිට ගන්න පුළුවන් බොක්ස් එකක් වගේ එකක්. ඒකට බිත්තර 30ක් එනවා. ඊට පස්සේ මම අන්තිමටම ගත්තා coffee creamer. Starbucks coffee creamers ගන්න පුළුවන්. මම ගත්තේ vanilla latte එකයි. අනික එක මං හිතන්නේ oat එකක් තමයි මං ගත්තේ. මම මුලින් කිව්වා වගේ අද අපිට ලොකුවට මුකුත් ගන්න තිබ්බේ නෑ. පොඩි බර ටිකක් තමයි ගන්න තිබ්බේ. ඉතින් අපි ওই බර ටික අරගෙන ගෙදර ආවා. ඉතින් ඔයගලන් එක්ක ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.